මරණය උපරිමයට දැන්නවා. මේ කට විතරයි මෙයාගේ. ඔයා බැලන්ස් එකේ ඉන්න හොඳේ. ගයිස් අද නම් අපි දෙන්න හෙන පිස්සු වැඩක් කරන්න ආවේ. දැන් ආවට පස්සේ මට හිතෙනවා ඕනවද කියලා. දැක්කට පස්සේ තනිකරම පිස්සු වැඩක්. මම හිතන්නේ මේ හෙනම භයානකත් එක්ක ඔයාලට මොකද හිතන්නේ මේ ගැන? ඔයගොල්ලන් පෙන්නන්න අපි මොකද්ද කරන්න යන්නේ කියලා. tada ඔයගොල්ලන් පේනවා ඇති. අද අපි මෙන්න මේක නගින්න තමයි යන්නේ. good ඒ කියන්නේ එක එක විදිහට අතන උඩට යන්න පුළුවන්. මට පේනවා ඈත මේ මිනිස්සු පඩි බෙලක් වගේ නගිනවා. මෙන්න මේ විදිහට යනවා. ඒක ලොකු ඇඩ්වෙන්චර් එකක්. ඉතින් ගිහිල්ලාම පෙන්නන්න අපි කොහොමද උඩටම නගින්නේ කියලා. ඕනෙම නම් මෙන්න මේක නගින්නත් පුළුවන්. මේ විදිහට යන්නත් පුළුවන්. අනිත් අපි කොහොම ඇවිද කියලා. මන්න ඔය යන්න බෑ. ඇයි? මෙයා හරි බයයි උස්සෙන් වලට. අහා බය නැති කියනවා. නෑ මම එච්චර බය නෑ. ෂෝක් නියමයිනේ. මේ ලේසි නෑ. අර අතන්ට ගිහිල්ලා එතනින් ආයි එක මාරු වෙලා අරක දිගේ අර පේනවා. oh my god. දැන් අර මේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ දන්නවද? මම නම් ගන්න. අයියෝ ප්‍රාදේශීය යන්න තිබ්බනේ. මන්ද අපි යන්නේ වෙන විදියකට. අපිට ඇවිදගෙන මොකද යන්නේද? ඔව් ඇවිදගෙන එක එක විදියවල් තියෙනවා. රාදි කියලා හිතනවා. මේක යන්න අමාරුයි. සුදේ අම්මෝ. ඉතින් බෑ කියලා දෙයක් නැහැ හැමදේම කරන්න පුළුවන්. මම නෑ යන්නේ. යෝ වකා සාවෝ. මම හිතුවා මිනිහෙක් කරන්න කියලා වේ. ගෙව්වද? අරවා දෙකයි මේකයි ගත්තා. ඉස්සලම කාලා ෆුල් එනර්ජි ගන්න තමයි යන්නේ ඉන්නේ. ස්පේන සුප් ඩම්ප්ලින්ග්ස්. තව කෙබාබ් දෙකක් ගත්තා. ගමන පටන් ගත්තා පැයක දුරක් නේ. පැයම ඇවිදින්න නෙමෙයි ඔය එක එක විදිහට යන්න තියෙන උඩට. බලමු කොහොමද යන්නේ. මම ආසයි අර කියන්නනේ. ඉතින් යන්න මම මේක එන්න. දෙන්න අතර හොයාගන්න බලමු. බය නිසා එහෙම කිව්වේ. නෑ මට අතෙන් වෙනකන් යන්න පුළුවන්. මට ඇවිදින්න බයයි රොක් එකේ. ඒක තමයි මට බය. නැත්නම් හරක්. Oh, that's just down. Okay. Okay. Yes. නැහැ. ඔව් නෑ ලිස්සන්නේවත් නෑ මේ මේකේ. නෑ ඒක ලිස්සන්නේවත් නෑ. ලිස්සන්නේවත් නැහැ. යන උඩ පේනවත් දන්නේ නුගුරට. ඒ අද දැන් ඉස්සෙල්ලා කිව්වනේ අර උඩින් යන්න ඕනේ කියලා. දැන් බාන්නේ මේකේ යද්දි අඬනවා. අර ගියද්දි එන ආයි උඩට නේ අඩි දෙකක්. මේක ඉස්සන් නෑනේ. පිටිපස්සට හොඳට බාර දෙන්න පිටිපස්සට. අන්න හරි. වැටෙන්නේ නෑ ළමයෝ.
ආවාගේ මෑන්න තියෙනවා. අලේ බේබ් ඇහුවොත් එහෙම කොහොමද කියන්නේ? දැන් නැතු එන්නකො බේබ්. දැන් එන්න ඕනේ. ආ? නිදාගෙන එන්න. yes මන් නිදි. ලිස්සුවොත් ඔහම ලිස්සකට පල්ලෙහාට විතරයි යන්නේ. අයියෝ අඬන්න එපා ළමයෝ. ලිස්සුවට බිමට වැටෙන්නේ නැහැ. දැන් නම් චුට්ට ළඟයි. දන්නේ එතනටම ගිහලා තමයි බාන්නේ බිමට වැඩේ ඩක් ගාලා. නෑ වෙන්න ළඟයි. bye bye. දන්නේ. ඒක ලස්සන එක ලස්සන. ඇයි? මොකක්ද කරන්න ඕනේ? මුකුත් කරන්න යන්නේ නිකන් එන උඩට. thank you. අංකල් දෙන්න ගන්නවා. අංකල් දෙන්න ගන්නවා. අද්දි කුස්ස. okay thank you. කොහොමද බේබ් කීපාරක් ගෑවැදි කියලා කොහොමද ඇහුණාද? නෑ මගේ මම වතුර බෝතලයකට අතේ අරගෙන. ඔයාගේ මේක හරි අතේ තියෙන කේබල් එක මම මේකත් අනිත් අතින් අරගෙන ඉන්න ඕන. හරිද අයියා? තාජුත් ඇවිල්ලාදී. විනාඩි 4ක් විතර ආවේ ඉන්නේ. මාර උඩක ඉන්නේ අපි. ආයිනේ. වැටුනොත් නම් කෑලිත් නෑ. ඔයයි වැටෙන්න ගැන හිතන්නේ. ඔයා උක්තියක් දීති. ඕගෙන ඉතින්. ගයිස් අපි දැන් නගින්න යන්නේ. අන්න අතන තමයි තියෙන බුද්ධ හෑන්ඩ් එක. මම හිතන්නේ මෙතන ඉඳන් තියෙන දිගටම නැගිල්ලක්. මාරම ලස්සනයි view එක. ඔයාලට පේනවද දන්නේ නැහැ. So beautiful. කෙන් මේකේ අතරම ඇඩ්වෙන්චර්ස් ගොඩක් තියෙනවා. ගෝ කාට් තියෙනවා. අර අතරද කොහෙද මේ බයිසිකල් එක තියෙන්නේ? ඔව්. එතන යන්නේ කොහමද අපි? දන්නේ. බං කොහමද යන්නේ කියලා. හම්බෝ. ටිකක් අවුයි. ලොකු රසක් නෑ හැබැයි. උඩට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්න. හායි. හායි. ඔයා යන්නේ මෙලි? හා? මන් දැන්. මම යනවා. ඔයි. අන්න හරියෝ. ඉස්සරහනේ. හා? ඊට පස්සේ චුට්ටක් පස්සට බරගෙන ලිස්සුවෝ. ඔයාව ලිස්සුවන පල්ලෙහාට මේ යන්නේ නැහැ හොඳේ. අම්මෝ ඔයාව පේසිමට හරි සතුටුයි. ඇයි? නැත්නම් මට බයයි. අර වතුර බෝතලේ වැටෙයි දන්නේ. වතුර බෝතල ඉවර කරලා දාමුනේ. බෝ. වතුරේ. අරගෙන වතුරේ නේද? අර කියවනම් කොහොමද තියෙන්නේ? නෑ නෑ ඒක මට අවුලක් නෑ. අවුලක් නෑ බිම බැලුවම තේරෙයි. මේක නම් අරන් යන්න හරි මේක තියෙනවා. Thank you. Thank you. කොහෙන්ද යන්නේ මේ? මේ තියෙන්නේ ලෝකේ තියෙන ලොකුම අතර. උසම මේක තමයි ලොකුම එක. ලොකුම සහ එන්න අමාරුම.
කොහොම උඩටම ආවා. බලමු දැන් ගිහින් ලෑන්ඩ් එකක් තියෙනවා. යා Yeah. මේ පැත්තෙන් බහින්න තියන්නේ. ලස්සන පරිවර්තනයක් තියෙන්නේ. ලස්සනයි නේ මෙතන හදලා තියෙන ඉතින්. හරි ලස්සනයි. ඒත් ඈත යම් තියෙන පාරකට බහලා මෙහෙම ගිහලා. Yeah, bro. ඒ ඇඩ්වෙන්චර් එක දෙන්න තමයි මෙහෙම දීලා තියෙන්නේ. අමාරු විදියට යන්න. අන්තිමට ඒක 站好扶手，严禁站立，严禁拍照，注意安全。请双手抓好扶手，严禁站立，严禁拍照，注意安全。请双手。 ඔයාලට පේනවද දැනට එහා පැත්තේ තව එකක් හදන ගමන්. ඔව් මොකක් කරේ හදන්න. 好扶手，严禁站立，严禁拍照。 ගෝකාට් එකේ වගේ. මොකක්ද මේ මන්ද මොනවා හරි ආයිත් හම්බුණා. මේ වගේ පාරක්. හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. අපිට දුන්න මේ වගේ දෙකක් දාගන්න උඩ යන්න කලින් මම හිතන්නේ දැන් ළඟටම ඇවිල්ලා තියෙනවා. නගිනවා. ෂේප් උඩ නැගලා වගේද? තව යන්න. තව යන්න තියනවද? අනේ ෂේප් ආ හුලගක්කා නැත්තම් නගිනවා. මොකද්ද? ඈ? මොකද්ද කිව්වේ? හුලගක්කා හුලගක්. ඒකෙන්ද සෙක්ටි. උලංගෙදි තමයි බය හුලක් නැත්තා උලන්නේ. හා? අනේ ඕනේ. එපා. බෑ මට එපා ඕනේ. ඔම්බයි. දැක්කනේ කට විතරයි මෙයාගේ. නෑ හුලං වැඩි. මේ හරිය හොද නැක්කා. ඊට පස්සේ හුලං. ඕනේ නෑ. නිකම් මැරෙන්න ඕනේ.
අයියේ වැස්සට හුලං එන්නේ හුලං ඉදි බය හිතෙනවා. මේ විනාඩි 5ක්. ඔව් දැම්බත් කන්නේ. බයි. ඉතින් ඒගොල්ලන් මොකක්ද කියන්නේ? ඒගොල්ලන්ගේ අර හැදෙන මේ අලුතෙන් හදන එක තනියම කන්ස්ට්‍රක්ෂන් එකේ ඩ්‍රෝන් එක හරහා. ඩ්‍රෝන් එකෙන් තමයි ඒගොල්ලෝ ඉස්සර දෙන්නේ. අවශ්‍ය බට ඔය බට එන ලොකු යොතන පොඩියට පෙවුනට මම දැක්ක පල්ලෙහාන් ඉති කඩි බට තියෙන්නේ. ඒව ගෙනලා මෙතනින් දානවා එච්චරයිනේ. යා. මෝ ඉතින් බහලා යන්නම් තපේනද? මම බහින්නේ. මෙච්චර දුර අපි ආවේ අන්න අරක නගින්න. තඩි හයික් එකක්. හයික් එක ගන්න මට දැන් දියන්නේ. දැන් තමයි ඔව් හොඳම පාට් එක තියෙන්නේ. තාඩියකින් තමයි. නම් බයම ඕකට මට වෙන මොකටවත් බය නැහැ. ඉතින් ඔයාලට බැරිද අතරම? ඒක මම බයයි ඔකේ. මොකද කරන්නේ? යමුකෝ එතන ඉන්න බලමු පොඩ්ඩ. මම ඒකට දාලා තියෙන්නේ ටික. ඔව් දාන්න. දාමු. දෙක. ඒ කලිසම. ආ කලිසම. Okay. ඒ කියන්නේ අපේ යකින්න රැකිනේ. නැහෙනානේ. ඔය සෙරින්. කොහොමද මේ කකුල තියන්නේ? ඔව් ඒක අර කකුල් දිය. අර අංකල්ගේ අතින් අරලා. හරි. Det okay. Wala na, may ako kapal. මට මුකුත් දෙන්නේ ඔයා කිතුම් බලන් යන්න. නෑ ඔටික. ඇයි බහින්න? ඉතින් යතන පය ගෑවිලාවක් නෑ. මේ ඔයා බැලන්ස් එකේ ඉන්න හොඳේ. විසි වෙන්න පුළුවන්. Seriously. හා? කවදා යා විනෝදේ ගන්නලා කරමඩ කියනවා.
ෆෝන් එක නම් කුඩු ඇති. සැප්පි. Oh my god. Buang tengok. Dagar udah sih tapi nggak dimana sih. Marah nih ऊपर में देनो. Woi, kayak mana darah આવે. Seperti ni ah, kan. Mana? Oh. ඒක තමයි ලෝකේ තියෙන දිගම වෝටර් ස්ලයිඩ් එක. පොඩක් බයයි ඉතින්. එද්දි හැබැයි ඉක්මනට ආවා අවලන්න. එයා බැන මට ෆෝන් එක කැඩිලා තිලු. කැඩලාද? ඈ? හොඳට තියෙනවා. කියන්න ඔයගේ අත්දැකීම් මොන වගේද? මම නෑ ඉතින් මම බැලුවා වෙයි. ඒක අපි දෙන්න ආලාද මෙහෙ විකුත් එක්ක වාදී අපි පොඩ්ඩක් බල වැඩි. බල නිසා තමයි බය වුනේ. නෑ යනවා අපි දෙන්නවා කඩාගෙන අපි නෑ ඉතින් යන්නේ. අපි දෙන්නගේ බලටත් එක්ක යනවා. පොඩ්ඩක් අත බුරුල් කරනවා. හරි. කියනවා ඔයා මොනවාද අත වහයෙන් අල්ලන් හිටියද? ඔව්. ඇයි ඔයාගේ අත ඇදුනද? ඔව් මම චුට් එක වැත්තක් නේද? අයියෝ. ඒගොල්ලන් කියවනේ අත් දෙක ඇතුළේ දාගන්න. අත් දෙක ඇතුලෙන් තමයි මෙහෙම අල්ලගෙන හිටින්නේ. මගේ අත් මෙහෙම යනවනේ ඒවා පොඩි මට. ඊළඟට තියෙන අරක. මාන්නම් ආයි මරණ බය තියලා ගන්න නෑ. ඔයාම යන්න. අන්න පයින් එනවා. නෑ ඒක නෙමෙයි අපි අර හිටපු දාන්නම තමයි ආවේ අප. නැවතත් මරණයක් සදහාද දන්නේ නැහැ. මෙයා මව කියන්නේ. හැබැයි ඉතින් යනවා. මේ වගේ එක තමයි. ඕක මට බයි ඉස්සරහා. මේක පොඩ්ඩක් ෂේප් කරගන්න. ඉන්නේ ඉතින් අනේ මන්ද ඔබ යන්න දෙනවා. හොඳට අදින්. මං හිතන්නේ ළඟයි. ෂුවර්ද? මං හිතන්නේ. එක්දි බස් එකේ ගෙනාලා දැම්මනේ අද්දි යන්නේ නෙමෙයි. පයි. මං හිතුවා ආයෙකින් ළඟට යනවා. නෑ නේ. Guys, ibaray, ape. Mari, yan.
බෙන්ච් එක. මේකත් බෙන්ච් එකක් වගේ දීන්නේ. නෑ මේක එහෙම නෙමෙයි. අපේ බෙන්ච් එකේ ඉවරයි අතලම මඩු ගොඩක් බය හිතනවා. බය හිතන දේවල් කරා. අපේ ෂටල් එකක් හම්බුණා. අපි ෂටල් එකේ යන ගම ඉන්නේ. එහෙනම් vlog එක මෙතනින් ඉවරයි. See you guys in the next vlog. Bye.